සුබ දවසක් ඒවා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මට කතා කරන්න හිතුවේ ඇත්තට මේ දවස්වල TikTok එකේ Facebook එකේ මම දැක්ක වීඩියෝ එකක් කරනවා TikTok එකෙත් ගොඩක් වෛරල් වෙන දෙයක් තමයි මේ කුවේට් එක ඇතුලේ VIP ගෙවල් තියෙනවා කියලා. ඉතින් මම නම් දන්න තරමින් එහෙම එකක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් VIP කියන එකේ තේරුමක් දැනගෙන දන්නේ නැහැ කට්ටිය කතා කරන VIP කියන එකනේ. ඉතින් VIP ගෙවල් තියෙනවා කියලා දැන් ග්‍රාෆයක් යනවා හැමතැනම මේ අපි VIP ගෙවල් වලට දාලා තිනවා මේ VIP ගෙවල් වල මේ ගෙවල් වලින් හොඳට මේවයි ආපු දාලා. ඉතින් මම ඔයාලගෙන් අහන්නේ බොරුවට VIP කියලා කුවේට් එක ඇතුලේ ගයක් මම දන්න තරමින් නැහැ. ඉතින් එහෙම තියෙනවද දන්නේ නැහැ. හැබැයි ඒ VIP කියන එක ඇතුලේ තියෙන ෆැසිලිටිස් මොනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් VIP කියන්නේ තමන අපි දැන් ජනාධිපතිතුමාලාගේ ගයක් ගමුකෝ. ඉතින් එහෙම වුණොත් එහෙම ඔන්න VIP එතන තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාව තියෙන හැමතින්ම. ඉතින් ඒක ඇතුලේ හොඳ ෆැසිලිටිස් තියෙනවා. ඉතින් අපි ෆ්ලයිට් එකේ යනවනම් ෆ්ලයිට් එකෙත් VIP බුක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි. එතකොට මේ ගෙදරට වැඩට ඇවිල්ලා යුනිෆෝම් එක අඳින්නේ නෝමල් ගෙදරක වැඩ කරන මිනිස්සයා අඳින යුනිෆෝම් එකම තමයි. එතකොට වැඩ කරන්නේ ඒ මිනිස්සයා කරන වැඩ ටිකම තමයි. ඉතින් මොකද නැතුව මෙයා මෙහෙට ආවා කියලා මෙයාට මේ කද්දාම කියන්නේ ගෙදර වැඩ කරන අපේ අක්කලා නංගිලා වැඩ කරන ඇඳුම දන්නවනේ. ඒ කියන්නේ යුනිෆෝම් එකක් තියෙනවනේ. ඒ යුනිෆෝම් එක ඇඳලා ඉවර වෙලා කුස්සියේ වැඩට ගියාට පස්සේ එතන මොකද්ද තියෙන VIP එක. ඉතින් අරයා කරන්නෙත් ඒක මෙයා සමහරක් විට මේ මම මෙහෙමත් හිතුවා. ඉතින් VIP කියන්නේ සාමාන්‍යයෙන් මෙයා ගෙදර වැඩට ආවට පස්සේ මෙයා කාමරේ ඉද්දි මැඩම් ගිහිල්ලා ඔක්කොම කැමරා ටික අතලා ඉවරලා මේසට ගෙනල්ලා තියලා ඉවරලා මේ නම කියලා කතා කරලා එන්න කැමරට කියලා කතා කරනවද දන්නේ නැහැ. ඉතින් එහෙම සීන් එකක් තියෙනවද දන්නේ නැහැ බෑ ඇතුලේ. VIP කියලා එකක් නැහැ. ඉතින් එච්චරම බොරුවට අහුවෙන්න එපා. VIP කියලා එකක් නැහැ. මොකද මේක ඇතුලේ වැඩට ආවට පස්සේ VIPද normalද ඒවා අදාළ නැහැ. උන්ට වැඩ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් තියෙන වැඩ ටික VIP ගෙවල් වෙන්න ඇති. ඒ ගෙවල් වල මිනිස්සු VIP වෙන්න ඇති. හැබැයි වැඩට එන කෙනා VIP නෙවෙයි. ඒක ඉතින් මොන රටෙත් එකයි. ජනාධිපති ගෙදර වැඩ කරන මිනිස්සුත් එකයි. මොකද VIP කියලා ටයි කෝඩ් දාලා ඉවරලා වැඩ කරන්නේ නැහැ නේ. නැෂනල් කිට් එකක් ගහලා වැඩ කරන්නේ නැහැ නේ. අඳින්නේ එකම ඇඳුම. ඈ කන්න දෙන්නේ එකම දේ. මොකද ගොඩක් කට්ටිය දානවා මෙහෙමයි මේ හොඳයි මම දැක්කම ඊයේ පෙරේද වීඩියෝ එකක් තියෙනවා එක්කෙනෙක් මම ඊයේ ආවේ අද මම VIP ගෙදරකට මැඩම්ලා හොඳයි. ඉතින් හොඳ නෑ කියන්නේ කවුද? ඔයයට වැඩියම VIP නෙමෙයි මේ normal ගෙවල් තියෙනවා. මේ normal ගෙවල් දෙන්න තුන් දෙනා වැඩ කරන normal ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල උපන් දිනකට තෑගි ගෙනල්ලා දෙනවා. එතකොට හැමදේම ඒ ගෙවල් වලින් දෙනවා. අඳින්න ඇඳුම අවුරුද්දට රමසාන් එකට වෙනම ගාණක් දෙනවා. හජ්ජි වලට වෙනම ගාණක් දෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන ගෙවල් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් ඉතින් ඒ වගේ ගෙවල් කොහොම VIP වෙන්න ඕනද? ඉතින් බොරුවට අහු වෙන්න එපා මේ VIP කියන වචනෙට. VIP කියන අවුරුද්දවල බොරුවට අහු වෙන්න එපා. හරිද? ඉතින් මේ අපි වැඩ කරන ගෙවලුත් එහෙම තමයි ඉතින්. මේ වගේ මේ VIP නෙවෙයි. ඒ වුණාට ඉතින් මේ මිනිස්සුන්ගෙන් අපිට හොඳට සැලකිලි හම්බ වෙනවා. මාත් වෙලාවට බඩිය හම්බ වෙනවා. වෙලාවට කන්න ටික හම්බ වෙනවා. ඈ වෙලාවට රෙස්ට් කරනවා. මේ පේන්නේ මේ VIP. මෙහෙම ඩ්‍රයිවර් කෙනෙක් වුණත් මේ විදිහට ඉන්න ගයක් ඇතුලේ පින් කරන්න ඕන. සිරාවට. ඉතින් මේවා මගේ සල්ලි වලට ගත්ත ඒවා. මේ ඔක්කොම මගේ ඒවා. ඉතින් මේවා ආමරස තියාගෙන හැමෝටම ඉන්න දෙන්න. ඉතින් මෙහෙම කරන ගෙවල් වල වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක් මෙහෙම ඉන්න පුළුවන්කමක් තියෙන ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවනම් මට මේකට කමෙන්ට් එකක් දාලා කියන්න. අපි ඉන්නේ කොහොම තමයි කියලා. ඉතින් මේ ගෙවල් වල වැඩි වෙලාව මං ඉන්නේ ගොඩක් කට්ටිය දන්නවා. මං ගැන දැනගන්න මං ගොඩක් වෙලාව ඉන්නේ මේ වගේ. ඉතින් එහෙම බැලුවොත් ඉතින් මේවත් VIP තමයි. ඉතින් බොරුවට අහු වෙන්න එපා. VIP කියලා ගිහලා තැනක් නැහැ. වැඩ කරන්න ඕන එකම විදියට තියෙන එකම ජොබ් එක. ඉතින් ඒ හින්දා තමන් කරන ජොබ් එක හරියට කරනවා නම් ඕනම ගෙදරක මිනිස්සු තමන්ට ආදරේ. ඉතින් මම නම් දන්නේ එච්චරයි. ඉතින් බොරුවට නිකන් රැවටෙන්න එපා. ඉතින් එහෙම ගෙවල් තියෙනවා නම් හොඳයි. ඉතින් නෑ කියන්නේ හොඳයි තියෙනවා VIP ගෙවල් තියෙනවා හොඳයි. ඉතින් වැඩ අතින් අච්චර වැඩ නැත්තම් අර අනික් ගෙවල් වල වගේ කේස් නැත්තම් ඉතින් හොඳයි. එහෙම දැන් තියෙනවා හොඳයි. එහෙම දැන් හොයාගෙන යන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඉතින් ඒක ඔයාලගේ වැඩේ අතේ දින වැඩ. මට මේක කතා කරන්න ඕන වුණා. මට මේක කියන්න ඕන වුණා. මෙහෙම දෙයක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒ වගේ වීසා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් VIP ගෙවල් වල වීසා තියෙනවා නම් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ වීසා දෙන මේකට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ අහවල් තැන VIP තියෙනවා කියලා අපි බලලා හරි පෞද්ගලිකව කතා කරලා බලලා හරි වීඩියෝ කරලා හරි අපි
මම එදත් මම ගොඩක් කාලයක් මේ වීඩියෝ channel එකේ වීඩියෝ කරේ නැහැ. ඉතින් මම කලින් වීඩියෝ කරපු හින්දා දන්නවා කට්ටිය මම කොහොමද කියලා. ඉතින් පෞද්ගලික කතා කරලා හරි හොඳ තැන් තියෙනවා නම් අපි මිනිස්සුන්ට කියනවා මෙන්න මේ හොඳ තැන් තියෙනවා අනිවාර්යෙන් යන්න කියලා. අපිට සත පහක්වත් එපා. මේවා මුදල් බලාගෙන කරන දේවල් නෙමෙයි. ඉතින් අනිත් කට්ටිය කරනවා ඉතින් වීඩියෝ දානවා ඉතින් මුදල් බලන්නේ මොන මුදල් බලාගෙන අද වෙනකන් කිසිම දෙයක් කරලා නැහැ. ඒක කියන්න බෑ. ඒ හින්දා එහෙම දැන් තියෙනවා නම් තව මිනිස්සුෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ගන්න පුළුවන් කියලා හිතන දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් මගේ channel එකේ දානවා. ඒක එදත් එහෙම අදත් එහෙම. හරිද? මේ